අයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් මේනකොට අපි දන්නවා ලංකාවේ ඇක්සිඩන්ට් වලින් ලංකාවේ අවුරුද්දකට බර ගාණක් මැරෙනවා. ඉතින් මේ අවුරුද්දේ දැන්ට ගොඩක් මැරලා තිනවා. තාම අවුරුද්ද ඉවර වෙලත් නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරත් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි සේෆ්ටි ඩ්‍රයිවිං ටිප්ස් ටිකක් ඔයගලන්ට ගේන්න යන්නේ. විශේෂයෙන්ම මේ දේවල් කියන්නේ ලංකාවේ ගොඩක් වටින ජීවිතේ නැති වෙනවා. ඉතින් මේවා ටිකක් හරි අපිට 100ක් බැරිව ආරක්ෂා කරන්න. නමුත් අපිට භාගයක් හරි මේ දේවල් දැනුවත් කරලා අපිට බේර ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඉතින් මුලින්ම ගත්තොත් එහෙම කතා කරොත් එහෙම බයික් වල. ඉතින් බයික් වලින් පටන් ගන්න අපි දන්නවා බයික් තමයි ලංකාවේ ගොඩක්ම අනතුරුදායකම වාහනේ. ඉතින් ගොඩක් මේ බයික් වල ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙන ප්‍රමාණය වැඩි සහ ඒ වගේ ජීවිත නැති වෙන ප්‍රමාණයත් වැඩි අනිත් වාහනත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට. ඒ හින්දා බයික් වලින් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුණා. මුලින්ම කියන්න ඕනේ අනිවාර්යෙන් බයික් වල යනකොට පුළුවන් තරම් හිමියට යන්න. ඕගොල්ලන් පදින බයික් එක හයි කැපැසිටි බයික් එකක් වෙන්නත් පුළුවන් 250 cc ද 350 ද 400 ද 500 ද වෙන්න පුළුවන්. බයික් එක කොච්චර ලොකු වුණත් එන්ජින් කැපැසිටි කොච්චර ලොකු වුණත් ඕගොල්ලන් ලිමිට් එකක් තියාගන්න. මොකද ලංකාවේ තාමත් අපිට හයිවේ හැමතැනම නැහැ. ඉතින් වංගු සයිඩ් පාරවල් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පාරවල ලොකු වේගයෙන් යන්න බෑ. ඉතින් හින්දා බයික් වලට මුලින්ම කියන්න තියෙන්නේ පුළුවන් තරම් ස්පීඩ් එක අම කරගත්තොත් අපිට ඉස්සරහා මොකක් හරි බල්ලෙක් පැන්නත් අපිට නවත්ත ගන්න හැකියාවක් තියෙනවා මේ බයික් එක යනකොට. ඒ වගේම කියන්න ඕනේ බයික් වල යනකොට මේ වැස්ස වෙලාවට. අපි දන්නවා වැස්ස වෙලාවට මේ සුදු ඉර ගොඩක් ඉස්සනවා. ඉතින් හින්දා මේ සුදු ඉරවල් වලින් පොඩ්ඩක් අවම කරලා තියාගන්න වැස්ස වෙලාවට විතරක්. අනිත් වෙලාවට නම් ගැටලුවක් නැහැ. නමුත් වැස්ස වෙලාවට ගොඩාක් පරිසම් වෙන්න මේ සුදු ඉරවල් වලින් යනකොට අනිවාර්යෙන් බයික් වල යනකොට වැස්ස වෙලාවට පුළුවන් තරම් හිමීට යන්න බලන්න. මොකද පාරේ ඩීසල් වගේ තෙල් ද්‍රව්‍ය වැටලා තියෙන්න පුළුවන්. ඉතින් මේව වතුරත් එක්ක එකතුනම කවලම් වෙලා ගොඩක් ලිස්සන්න බන්න පාර. අපි දන්නේ ඉස්සරහා වංගුවේ මොනවද තියෙන්නේ කියලා. ලීසි තෙල් ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඉතින් ඒවා වතුරත් එක්ක කවලම් වුණාම ලිස්සන්න බලන්න. ඒ හින්දා අනිවාර්යෙන් බයික් වල යනකොට පුළුවන් තරම් හිමීට යන්න බලන්න. ඉතින් මේක මම නැවතත් කියන්නේ ස්පීඩ් එක තමයි වැදගත්. මේ බයික් එක යනකොට පුළුවන් තරම් ස්පීඩ් එක අඩු කරලා යන්න. මොකද ස්පීඩ් එක අවම කරලා යනකොට අපිට මොන දේ ඉස්සරහට ඉපත් මොන බල්ලෙක් පැන්නත් නැත්නම් මොකෙක් හරි පුරුෂෙක් හරි මනුස්සෙක් පැන්නත් අපිට නවත්ත ගන්න හැකියාව තියෙනවා. අපි හිමීට ගියොත් ඉතින් ඒ වගේ දෙයකදී අපිට අඩු ගානේ අර වෙන්න තියෙන ඩැමේජ් එක හරි අපිට අවම කරගන්න පුළුවන්. නම් අර ජීවිතයක් නැති වෙන තරම් දෙයක් වෙන්නේ නැතුව අපිට බේරෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් හිමීට ගියොත් එහෙමයි. ඔයගොල්ලන් දැකලා තියෙන ගොඩක් මේ ලංකාවේ හයි කැපැසිටි බයික්. අපි ගත්තොත් එහෙම හෝනට් ඉතින් ඒ වගේ දේවල් ගොඩක් ඇක්සිඩන්ට් වෙනවා දැකලා ඇති. ඉතින් මේවට හේතුව තමයි ස්පීඩ් එක. ලංකාවේ මම කලින් කිව්වා වගේ මේ වාහන පදින්න සුදුසු පාරවල් තාමත් ලංකාවේ නැහැ. ඉතින් හයිවේ වගේ නම් ගැටලුවක් නැහැ. නමුත් ඒ වගේ පාරවල් ලංකාවේ තාමත් නැහැ. ඉතින් ඒ හින්දා තමයි කියන්නේ පුළුවන් තරම් මේ බයික් වල යනකොට ස්පීඩ් එක අඩු කරලා යන්න කියලා. ඉතින් ඒ වගේම කියනකොට බයික් වල යනකොට ගොඩක් ලොකු දුරක් යනවා නම් අනිවාර්යෙන් නැවති නැවති යන්න එක දිගට යන්න එපා. මොකද ඒක ගොඩක් බයික් එකේ පදින කෙනෙක් දන්නවා ඇති. ගොඩක් අමාරු එක දිගට යනකොට. ඒ හින්දා හිමීට පුළුවන් තරම් විවේකයක් අරන් ඉතින් ඒ වගේ ලොකු ගමනක් කරනකොට මම කියන්නේ ඒ වගේ පොඩි විවේකයක් අරන් හිමීට යන්න කියලා තමයි මේ බයික් සම්බන්ධයෙන් පදින කට්ටියට කියන්න තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම වැස්ස වෙලාවට. ඉතින් වැස්ස වෙලාවට අර මම කලින් කිව්වා වගේ මේක හැම වාහනයකම පොදුයි. ඉතින් බයික් විතරක් නෙමෙයි ත්‍රී වීල් වලටත් මේක පොදුයි. අපි දන්නවා ත්‍රී වීල් වලත් මේ ගැටලුව තියෙනවා. සුදු ඉර අර වැහෙන වෙලාවට අපි දන්නවා තනි රෝදයක් එහෙම අහුනොත් එහෙම ලිස්සන්න බලනවා. ඉස්සර රෝදේ විතරක් අහුනොත් එහෙම ලිස්සන්න බලනවා. ඉතින් ඒ හින්දා නැවතත් කියන්නේ වැස්ස වෙලාවට ඕගොල්ලන්ගේ බයික් එකක් හරි ත්‍රී වීල් එකක් හරි කාර් එකක් හරි මොනවා පැද්දත් වැස්ස වෙලාවට පුළුවන් තරම් හිමීට යන්න බලන්න කියලා තමයි හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ. ඊළඟ පොයින්ට් එක තමයි ඕවර්ටේක් කරනකොට. ඉතින් වාහනයක් ඉස්සර ගන්නකොට මේකත් අර කලින් කිව්වා වගේ හැම වාහනයකම පොදුයි. බයික් වල තීව්‍රයක් නෙමෙයි. ලංකාවේ හැම වාහනයකම මේක පොදුයි. ඉතින් ඕවර්ටේක් කරනකොට අනිවාර්යෙන් වංගුක දෙන ඉස්සර කරන්න යන්න එපා. මොකද ඉස්සරහින් එන වාහනේ අපි දන්නේ නැහැ කොච්චර ස්පීඩ් එකෙන් යන වාහනයක්ද කියලා. ඉතින් පුළුවන් තරම් වාහනයක් ඕවර්ටේක් කරනකොට කෙලින් තනි පාරක. ඕගොල්ලන්ට ඉස්සරහා ඈත පේන තැනකින් ඉස්සර කරන්න බලන්න. වංගුලේන ඉස්සර කරන්න යන්න එපා. මොකද එක තප්පරයක් යන්නේ වගේ ජීවිතේ නැති වෙන්න. ඉතින් ඔයාගේ ජීවිතේ විතරක් නෙමෙයි වගේ වාහනයක වගේ පවුලේ කට්ටිය යනවා නම් ඒගොල්ලන්ගේ ජීවිත අනතුරට ලක් වෙනවා. ඔයාගේ ගන්න එක තීරණය. ඒ හින්දා කොච්චර හදිස්සි වුණත් කොච්චර ඔයගලන්ට වැදගත් වැඩක් වුණත් පාර යනකොට ඒක විනයක් ඇතුව යන්න බලන්න. හදිස්සියට කලබලයට වාහන එලවන්න බෑ. ඉතින් එහෙම ගිහලා ඔයගලන්ට අන්තිමට නතර වෙන්න වෙන්නේ අඩි 6ක් යට තමයි නතර වෙන්න වෙන්නේ. ඒත් එක්කම තවත් දෙයක් කියන්න ඕනි මේ බර වාහන රියදුරන්ට තමයි කියන්නේ. ඉතින් ලංකාවේ මම දැකලා තිනවා එහෙම බර වාහන රියදුරන් ඉන්නවා. ඔය දිග වාහන අපි ගත්තොත් එimhe කන්ටේනර් ඒ වගේම බස් උනත් අපිට ගන්න පුළුවන්. මේ රියදුරන්ට වගකීමක් තියෙනවා. මොකද ඉස්සරහා සමහරට පේන්නේ නැති මොකද වාහනේ දිගේ හින්දා ඒ වගේ රියදුරන්ට වගකීමක් තියෙනවා. තවත් ඒගොල්ලන්ට පිටිපස්සෙන් වාහනයක් ඉස්සර කරන් දෙනකොට ඉස්සරහින් වාහනයක් එනවා නම් සිග්නල් එක දාලා දෙනවත් කරන්න ඉස්සරහින් වාහනයක් එනවා. ඒ හින්දා ඕවර්ටේක් කරන්න එපා. ඉතින් මේක අපිට බලෙන් කියවලා කරන්න බෑ. ඒක තමන්ගේ හදවතින්ම දෙයක් කරන්න ඕනි. තමන්ගේ රටට සේවයක් කරනවා වගේ දෙයක් තමයි කරන්න ඕනි. අනිත් මනුස්ස වර්ගයක් ගැන හිතලා කරන දෙයක් විතර තමයි කියන්න ඕනේ. මොකද අපිට බලෙන් කියන්න බෑ මේක කරන්න කියලා. ඉතින් බර වාහන රියදුරන් අතේ තියෙන වගකීමක් තමයි. හිතනවා මේ වීඩියෝ කවුරු හරි බර වාහන පදින රියදුරක් බලනවා නම් මම හිතනවා
මේක ඔයා අද ඉඳන් හරි කරේ නැත්නම් කියන්නේ අද වෙනකන් කරේ නැත්නම් අද ඉඳන් හරි මේක ක්‍රියාත්මක කරයි කියලා හිතනවා. ඊළඟ පොයින්ට් එක තමයි හයි කැපැසිටි වාහන. අපි දන්නවා ලංකාවේ බයික් එකේ ඉඳලා වාහන සුපර් කාර්ස් දක්වා ලොකු එන්ජින් ධාරකයක් තියෙන වාහන තියෙනවා. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ වාහන ලංකාවේ පදින්න තාමත් පාරවල් හැමතැනම නැහැ. නැතුව නෙමෙයි තියෙනවා. නමුත් හැමතැනම ඒ ස්පීඩ් එක යන්න බෑ. මොකද ලංකාවේ තාමත් අපි දියුණු වෙමින් පවතින රටක්. ඉතින් ඒ වගේ ලොකු හයිවේස් හැමතැනම අපේ රටේ නැහැ. ඉතින් එහෙන් තමයි නැවතත් කියන්නේ කොච්චර ඕගලන්ට ස්පීඩ් එක ඕගලන් වාහනේ යන්න පුළුවන් හැකියාව තිබුණත් ඒක ඕගලන්ට වාහනේ කන්ට්‍රෝල් එකක් තියෙන මට්ටමකට වාහන එලවන්න කියලා තමයි කියන්නේ. ඉතින් එතනින් එහාට ස්පීඩ් කරන්න යන්න එපා. ඊත් එකම කියන්නේ මොකක් හරි ඇක්සිඩන්ට් එකකින් තමන්ගේ ජීවිතේටම විතරක් නෙමෙයි හානියක් වෙන්නේ. ඉතින් අපි උදාහරණයක් ගත්තොත් එහෙම හිතන්වා ස්පීඩ් කරලා ගිහිල්ලා කොහරි මිනිස්සෙක් කට කරා කියලා. ඉතින් මිනිස්සෙක් කට කරා කියලා කියන්නේ අපි දන්නවා ලංකාවේ නීතිය හැටියට ලේසියෙන් එළියට එන්න බෑ. ඔක ඉතින් ඔයගලන්ට අවුරුදු ගාණක් නඩු කියන්න වෙනවා. සමහරට අන්තිමට ජීවිතාන්තය දක්වා ඔයගලන්ට කිරකූඩුවක ඉන්න තත්ත්වයටපත් වෙන්න ඕගොල්ලන් ජීවිතේ එක තප්පරයක එක විනාඩියකට ගන්න ශ්‍රේණික තීරණයකින් අන්තිමට ඕගලන්ට මුළු ජීවිත කාලෙම කිරකූඩුවකටලා ඕගොල්ලන්ගේ ජීවිතෙන් වන්දි ගන්න වෙනවා. ඒ හින්දා ඒ තත්ත්වයට යන්න එපා. මොකද එක තප්පරයක තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්න යන්නේ. ඔයා කොච්චර ලොකු සල්ලිකාරයෙක් වුණත් හැම දෙයක්ම වටේ. නමුත් එක තප්පරයෙන් ඔයා දැන් මිනිස්සෙක් හරි කවුරු හරි යට කරන් ගියා කියලා ඕගොල්ලන්ගේ ජීවිතේ එතනින් එහාට ඉවරයි. ඉතින් ඒ හින්දා තමයි කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ නාස්ති කරගන්න යන්න එපා. ඕගොල්ලන් විනයක් ඇතුව පාර එලවන්න කියලා තමයි කියන්නේ. ඊළඟ පොයින්ට් එක තමයි නිදිමත. ඉතින් අපි දන්නවා නිදිමත හින්දා ගොඩක් මේ වෙනකොට ලංකාවේ 80%ක්ම ඇක්සිඩන්ට් වෙන නිදිමත හින්දා. ඉතින් ඒක දවල් වේවා රෑ වේවා. මොකද මිනිස්සුන්ට නිදිමත එනලා අපිට කියන්න බෑ මේ වෙලාවේ එනවා මේ වෙලාවේ රෑ දෙන්නේ දවල් දෙන්න කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒ හින්දා කියන්නේ හැමෝටම ඒක පොදුවේ කියන්නේ ඕගොල්ලන්ට නිදිමතක් ආවොත් එහෙම එවලම ඒ කියන්නේ ඔයාලට මොන රස්සාව ඔයාගේ මොන ජොබ් එක තිබ්බත් ඔයාලට නිදිමතක් ආවොත් කොහරි වාහනේ එලවනකොට අනිවාර්යෙන් වාහනේ පැත්තට කරලා නවත්තලා විනාඩි 5ක් හරි 10ක් හරි පොඩි නිින්දක් දාලා යන්න කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම නැතුව නිදිමත තියාගන්න කවදාවත් වාහනේ එලවන්න යන්න එපා. මොකද කලින් කිව්වා වගේ ඕගලන්ට එක තප්පරයයි ඔයාගේ ජීවිතේ නැති වෙන්න යන්නේ. ඔයාගේ ජීවිතේ විතරක් නෙමෙයි අනිත් මිනිස්සුගේ ජීවිතත් නැති කරන දෙයක් තමයි මේ නිදිමත කියලා කියන්නේ. ඒ හින්දා තමයි කියන්නේ අනිවාර්ය නිදිමතක් ආවොත් හිතන්න ඔයා කලින් දවසේ මොකක් හරි වැඩ කරලා වෙන්න පුළුවන්. ඔයා මොකක් හරි වෙලා ඔයා වාහනේ ඩ්‍රයිව් කරන් යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයා කොච්චර හදිසි දෙයක් වුණත් කොච්චර ඔයාට එතනට ඉක්මනට යන්න ඕනේ වුණත් අනිවාර්ය නිදිමතක් ආවොත් එහෙම වාහනේ නවත්තන්න. ඉතින් ඒ වගේම වතුර ටිකක් බොන්න. ඒ වගේම මූණෙත් පොඩ්ඩක් වතුර ටිකක් ගන්න පුළුවන් නම් සෝඩා බෝතලයක් අරන් බොන්න. සෝඩා මූණෙත් දාගන්න. ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒව නැත්තම් ඔයාලට විතක් කන්න පුළුවන්. ඔයගොල්ලන් දැකලා ඇති මේ ගොඩක් ඔය රාත්‍රී කාලේ ඔය ලොරි එලවන ඩ්‍රයිවර්ස්ලා ඒ වගේම බස්වල වැඩ කරන රියදුරු මහතුන් ඉතින් ඒ වගේ කට්ටිය මේ ගොඩක් විත කන්නේ ඒ හින්දාම නිදිමත නැති වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් කළාට කමන්නේ රැයට වාහනයක් එලනකොට හරි නැත්නම් දවල් වෙලාවක නිදිමත ආවොත් එහෙම මේ වගේ දේවල් කළා පොඩ්ඩක් අවම කරගන්න බලන්න. නිදිමත එනම් වාහන එලවන්න යන්න එපා. ඔයා කොච්චර හදිසි ගමනක් වුණත්. ඊට පස්සේ අවසාන දේ තමයි vehicle condition එක. ඉතින් මේ ඕගොල්ලන් මොන දේවල් පිළිපැත්තට වැඩන්නේ වගේ වාහනේ හොඳ තත්ත්වයේ ධාවනයට සුදුසු. ඒ කියන්නේ පාරේ ඕගොල්ලන්ගේ වාහනේ ධාවනයට සුදුසු මට්ටමක තියෙන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ ටයර් වල සැලකිලිමත් වෙන්න. මොකද ටයර් වලින් ටයර් හොඳ නැත්නම් ටයර් ගෙවිලා නම් මේවා ලිස්සන්න බලන බ්‍රේක් එකක් ගෙවුවත් ඉතින් හින්දා ඒකත් අනිවාර්යෙන් බලන්න. ටයර් වල කන්ඩිෂන් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් ඕගොල්ලන්ට මුදල් වල ගැටලු තියෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා අවධානයක් එක පාර යන්න එපා. මොකද ඒක අන්තිමට ඕගොල්ලන්ගේ ජීවිතේම වන්දි ගන්න වෙන්නේ. ඒ වගේ දිනවතා බලන්න ඕගොල්ලන් වාහනයක් උදේට පණ ගන්නලා පාට දාන්න කලින් බලන්න ටයර් වල හුලං ඇත්ත හුලං බහැලාද. ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යෙන් චෙක් කරන්න. ඉතින් ඒ වගේ ඕගොල්ලන් වාහනය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මොකද ඕගොල්ලන් යන්නේ මහා පාරේදී මහා පාර ගත්තොත් එහෙම ඕගොල්ලන් විතරක් නෙමෙයි තවත් ගොඩක් මිනිස්සු පාරේ යනවා. මහා පාරේ ගත්තොත් එහෙනම් පොඩි ළමයි ඉන්න පුළුවන් නැත්නම් වැඩි හිටියෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මහා පාර යනකොට ඒක තමයි කියන්නේ අනිවාර්යෙන් සැලකිලිමත් වෙලා යන්න වාහනේ කන්ඩිෂන් එක බලලා මහා පාරට දාන්න කියලා තමයි ඔයගොල්ලන්ගේ ඉල්ලන්නේ. ඉතින් අවසන් පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. ඉතින් ඒ තමයි බීමත්ව රිය පදවන්න එපා. ඉතින් ඒකිනුත් ලංකාවේ ගොඩක් බහුලව අනුතු වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා මත්පැන් බීලා නම් වාහන එලවන්න යන්න එපා. ස්ටියරින් එක අතර ගන්න යන්න එපා. මොකද ඕගොල්ලන් අනිවාර්යෙන් මාරයා ළඟට තමයි යන්න බලන්නේ. ඕගොල්ලන් බීලා ඒ කියන්නේ වාහනේ ස්ටියරින් වීල් එක අතර ගන්නවා කියලා කියන්නේ. ඒ හින්දා ඒක අනිවාර්යෙන් ඕගොල්ලන් සිහියට ගන්න. ඉතින් ලංකාවෙන් මම කියන්නේ මේ මත්පැන් බීලා වාහන එලවන එක සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් මම නම් කියන්නේ ඒ වගේ අහුවෙන රියදුරන් අනිවාර්යෙන් ඩ්‍රයිවිං ලයිසන් එක කැන්සල් කරන්න ඕනේ. මොකද ඒ වගේ දෙයක් කරොත් එහෙම ඒක දකින අනිත් කෙනා ඒකෙන් පාඩමක් ඉගෙන ගන්නවා. ඉතින් එහෙම හරි වැලකීලා ඉන්න බලනවා. ඉතින් මම නම් කියන්නේ අනිවාර්යෙන් ලංකාවේ ඒ කියන්නේ බීලා වාහනයක් අහුනොත් එහෙම ජීවිතාන්තය දක්වා නැතත් අඩු ගානේ අවුරුදු 10කට හරි 20කට හරි කමන්නේ ලයිසන් එක කැන්සල් කරලා දානවා. ඒ වගේ නීතියක් අද නීතියක් ගෙනවත් තමයි මේ බීලා වාහන එලවන එක අපිට අවම කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක මොකද ලොකු දඩේකුත් ගහන්න ඕනේ ලක්ෂ 10ක් හරි 15ක් හරි
ලොකු දඩයකුත් ගැහුවා නම් ඒකෙන් තව මිනිස්සුන්ට ආදර්ශයක් වෙනවා. මෙහෙම කරොත් මේක අපිට මේ දේ අත්විඳින්න වෙනවා. ඉන්නේ බෑටරිය තුර මිනිස්සු හැදිලා මේ බීමත්ව හරිය පද වෙන එක අපිට අවම කරගන්න හැකියාව තියෙනවා. ඉතින් හිතනවා මේ වීඩියෝ එකේ යම් කිසි කෙනෙක්ට මොකක් හරි දෙයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න දේවල් ටිකක් තමයි කියලා දුන්නේ. ඉතින් නොදන්න කෙනෙක්ට මම හිතනවා මේක වැදගත් වෙන්නේ නැති කියලා. මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගේ මතක ඇතුව අය ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සර වීඩියෝ දාපුවා මම ඕගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් මේ වගේ වීඩියෝ හම්බ වෙනකම් ඕගොල්ලන්ට සුබ දවසක්.